Hello everyone. ඔගොල්ලෝ 2026 ජනවාරි 27 වෙනිදා පියර්සන් ආයතනයෙන් නිකුත් කරපු ලකුණු වල වෙනස්කම් සම්බන්ධව දැනුවත්ද? මම ගොඩක් දෙනෙක් අහපු නිසා මම හිතුවා මේක සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරන්න. එතකොට මුලින්ම කියන්න ඕනේ ඒතකොට පියර්සන් ආයතනයේ ඊමේල් එකක් දාලා තිබ්බා ඒගොල්ලන්ගේ ටීචර්ස්ලට සහ පාර්ට්නර්ස්ලට overall score එක සහ questions වල ලකුණු වල වෙනස්කම් කොහොමද වෙන්නේ කියලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් PDF එකක් එක්ක. මම ඔයගලන්ට මේ PDF එක පෙන්නන්නම්. ඒතර මේ තියෙන්නේ scoring information for teachers and partners කියන මේක තමයි ඒගොල්ලෝ ඒවලා තිබ්බේ. ඒතර මේකේ විශේෂයෙන් මේගොල්ලෝ පෙන්නනවා ලකුණු වල weightage එක එහෙම නැත්නම් බර තැබීම කොහොමද වෙනස් වෙන්නේ කියලා. right එතකොට මේ වෙද්දී questions වල weightage එක යන විදිහ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. අපි පොඩ්ඩක් carefully බලමු. ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා හිතනවා. නැත්නම් මම මේක වෙනව ගන්නම්. මම හිතන්නේ වඩා හොඳින් දැන් පේනවා ඇති. එතකොට read aloud question එකට දැන් speaking වලින් කලින් speaking වලට 9 point ගානක් තිබ්බා. දැන් ඒක 9%. repeat sentence වලට listening වලට 17ක් සහ 16ක් විදිහට තියෙනවා. අර දශම ගණන් කලින් තිබ්බ කතාව අයින් කරලා තියෙනවා. ඒ වගේම describe image වලට speaking වලට 31ක් මේකෙන් දායක වෙනවා. read a lecture 13ක් listening වලට සහ speaking වලට 13ක්. ඒතර ඔයගලන්ට දැන් හිතන්නේ මොකද්ද මේ තියෙන්නේ කියලා. මේ තියෙන්නේ විභාගෙට එකකින් තියෙන දායකත්වය. answer short question වලට listening වලට 4ක් සහ විභාගෙට 2ක වගේ දායකත්වයක් තියෙනවා කියලා පෙන්නනවා. summarize group discussion 20ක් listening වලට සහ speaking වලට 19ක් සමස්ත දායකත්වය 9ක්. respond to a situation 13ක් speaking වලට සහ සමස්ත විභාගෙට 6ක්. summarize written text 23ක් reading වලට 28ක් writing වලට සහ write essay 31ක් විභාගෙට දායක වෙනවා. reading වල fill in the blanks drop down question එක 25ක් reading වලට multiple choice multiple answers 5ක් ඔය ආදි වශයෙන් තියෙනවා. ඒතකොට fill in the blanks drag and drop 20ක් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති මේවා least important questions විදිහට තාමත් තියෙන්නේ multiple choice single questions. ඒතර පෙන්නවා 100ක වගේ දායකත්වයක් තියෙන්නේ. අඩු වෙන්නත් පුළුවන් 100කට වඩා පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්. මේකේ contribution එක ඔය උතන හොම් පෙන්නුවට. ඊට summarize spoken text 10ක් තියෙනවා listening වලට. ඊට අමතරව අපි ප්‍රධාන questions focus කරොත් fill in the blanks typing එකට 8ක් තියෙනවා listening වලට. සහ highlight incorrect words 8ක් listening වලට සහ 13ක් reading වලට තියෙනවා. write from dictation 13ක් තියෙනවා listening වලට සහ 23ක් තියෙනවා writing වලට. මේ විදිහට තමයි ලකුණු දැන් යන්නේ. ඔයගොල්ලෝ තාමත් මේ සම්බන්ධව දැනුවත් නැත්නම් දැන්වත් මේක දැනගන්න. එතකොට ලකුණු යන විදිහ වෙනස් වුණාට මේ ડોකියුමන්ට් එකේ ඒගොල්ලෝ සඳහන් කරලා තිබ්බා කලින් ඒගොල්ලෝ නිකුත් කරපු ස්කෝර් ගයිඩ් එකම පාවිච්චි කරන්න කියලා. ඒගොල්ලෝ කලින් අවසාන වශයෙන් නිකුත් කරේ 2025 නිකුත් කරපු ස්කෝර් ගයිඩ් එක. ඒකත් මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්නම්. ඒතර මේකේ අපිට ඒගොල්ලෝ පෙන්ලා තිබ්බා කොහොමද questions යන්නේ සහ මේවට questions කීයක් එනවද ඔය අනාදි වශයෙන් තොරතුරු. ඉතින් right අවශ්‍ය කෙනෙක්ට මේවා refer කරලා බලන්න පුළුවන්. ඒතර ඔයගලන්ට මූලිකවම 2025 අගෝස්තු වල ස්කෝර් ගයිඩ් එක අවශ්‍යයි. නමුත් ඒකේ ඔයගලන්ට ඇත්තටම refer කරන්න තියෙන්නේ මේකේ කොහොමද යන්නේ කියන එක ලකුණු. ඒතර මේව සම්බන්ධව ඇත්තටම ID එකක් නැත්තම් තේරෙන්නේ නැත්තම් මේ මොනවද කියලා වඩා හොඳයි PT සම්බන්ධව registered teacher කෙනෙක් හෝ institute එකක් බලන එක.
එතකොට නිකන් කියාගෙන යනවා නම් read aloud වලින් questions 6ක් හෝ 7ක් එනවා, repeat sentence වලින් 10ක් හෝ 12ක් questions එනවා. ඊට පස්සේ repeat sentence questions 10ක් හෝ 12ක්. ඊට පස්සේ describe image questions questions 5ක් හෝ 6ක්. මේක දැන් ගොඩක් වැදගත් question එකක්, right? ඔගොල්ලෝ පොඩ්ඩක් අවධානය යොමු කරන්න. describe image වලට speaking වලට 131ක් තියෙනවා. මේ 2026 ජනවාරි 27 එවපු එක අනුව. ඊට පස්සේ describe image එකෙන් පස්සේ අපිට තියෙනවා read a lecture questions දෙකක් හෝ තුනක්. ඊට පස්සේ අපි බැලුවොත් answer short questions 5ක් හෝ 6ක් questions. summarize group discussion questions දෙකක් හෝ තුනක්. ඊට පස්සේ respond to a situation questions දෙකක් හෝ තුනක්. කාට හරි හිතනවා නම් ඒ respond කියන්නේ කියලා, respond තමයි හරි pronunciation එක. ලංකාවේ respond කියලා කිව්වට පොඩ්ඩක් search කරලා බලන්න. ඊට පස්සේ summarize written text questions දෙකක් සහ write essay questions එකක්. ඊට පස්සේ reading වලට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන reading වල questions යන විදිහ. මෙන්න මේ ප්‍රමාණයන්ගෙන් questions යන්නේ. කාලය විනාඩි 30ක් විතර තියෙනවා reading වලට. ඊට පස්සේ listening වල summarize spoken text questions එකයි. summarize spoken text එකෙන් පස්සේ අනිත් listening questions මේ විදිහට යන්නේ. right. හොඳයි. එතකොට යම් අදහසක් ගන්න වෙනස්කම් වෙලා තියෙන ඒවා සම්බන්ධව දැනුවත් වෙලා හරියට එක්සෑම් එකට යන්න. ඒක තමන්ගේ තීරණයක්. තනියම ප්‍රැක්ටිස් කරනවද ගයිඩන්ස් එකක් යටතේ කරනවද කියන එක. දැන් මෙතනදී විශේෂයෙන් මගේ පාඨමාලාව ගැන එක දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ. විශේෂයෙන්ම දැනුම අඩු ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා නම් ඒගොල්ලන්ට complete grammar part එක කව වෙන විදිහට අපි course එකක් provide කරනවා. diploma in spoken English with advanced English grammar කියලා lessons 20ක සම්පූර්ණ program එකක්. ඒතකොට PT program එක ඔයගොල්ලන්ට වෙනම යනවා මගේ class වල. අවශ්‍ය කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ නම්බර් එක ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අවසානයේ දකින්න හම්බෙයි. right. ඒතකොට මගේ නම සංජය ජාලත්. මම හිතන්නේ ඔයගොල්ලෝ සමහරක් පිට දාන්න ඇති. නැත්නම් ඔයගොල්ලන්ට ලේසියෙන්ම විස්තර හොයාගන්න පුළුවන් මගේ ක්ලාස් සම්බන්ධව. අපිට කතා කරලා ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. හැමෝම ටාගට් එකක් තියාගෙන යම් කාල සීමාවක් මෙන්න මේ කාල සීමාව ඇතුලේ කරනවා කියලා ප්ලෑන් කරලා එක්සෑම් එකට ලෑස්ති වෙන්න ගන්න ඔයගොල්ලන්ට එක්සෑම් එක කරගන්න පුළුවන්. රයිට්. එහෙනම් හැමෝටම සාර්ථක විභාගය සාර්ථකව කරගන්න ලැබෙන කියලා විශ් කරනවා. ඕකේ. තවත් වීඩියෝ එකකින් අපි ළඟදීම හම්බෙමු.